ඔබ කවද නිවන් දකින්න හිතාගෙන ඉන්නේ? අහන්න ඔබ කවද නිවන් දකින්න හිතාගෙන? නේ අප ගමන් එනවා ශනිකව. කවද? දැන් ප්‍රශ්නේ අහන්න කලින් ඉතින් අපි නිවන් දකින්න ඇවිල්ලා ඉන්නේ ඉතින්. කොයි වෙලාවෙද? කවද? ඉතින් ඔහොම යනකොට දවසක හිමීට කාලෙක ඉස්සරහට නැද්ද? එහෙම තමයි. ඒක තමයි ප්‍රශ්නේ. ඔබ දැන් නිවන් දකින්න අදහසක නෙමෙයි ඉන්නේ. ඔබට ඔබෙන් අපි ඔය ඔහොම ඉන්න ගමන් ඇහුවද එකපාරට කියන්නේ ඇහුවොත් නම් ශනිකව එන උත්තරේ. ඔබේ හිත නිකන් බැලුවොත් එහෙමනම් දැන් නිවන් දකින්නද මේ නෝනව ඉඳගෙන ඉන්නේ? මේ මහත්තයා මේ ඉඳගෙන ඉන්නේ දැන් නිවන් දකින්නද? අනේ නෑ ඉතින් දැම්මම නිවන් දකින්න කියලා එකක් නෑ. ඉතින් ඕම යන ගමන් නිවන් දකිති. ඒ තියෙන්නේ ඔබේ උත්සාහය මැරිලා. ඔබ බණ ටිකක් අහන්න පටන් ගත්ත මුල්ම දවස්වල තියෙනවා නේද පොඩි අමුතු ගැම්මක්. අහගන්න ඕනි බලන්නකෝ කියලා අමුතු එකක් දැනෙනව නේද? ඒ දැනෙන්නේ දැම්මම යමක් කරගන්න ඕනේ කියලා යමක්. අන්න ඒක ගැන තමයි මම කියන්නේ. ඔක මැරෙන්න දෙන්න එපා. ඔබට කරගන්න යමක් කරගන්න තියෙන්නේ මේ දැන් තමයි. හෙට කියලා එකක් හෙට කියලා මුකුත් කරගන්න මුකුත් අමුතු එකක් නැහැ පිටුදේ. හැමදේම දැන් තමයි ඔබට කරගන්න තියෙන එක තියෙන්නේ. ඒ නිසා ඔය දැන් නිවන කරගන්න හදන්න. ඔබ දැන් කරගත්තොත් කරගත්තා. දැන් කරගත්තේ නැත්නම් ඔය මොහොත කිවිලා ගියා. දැන් කරගන්නවද නැද්ද කියන එක ඔබට කොච්චර උත්සාහයක් උනන්දුවක් වීරියක් තියෙනවද නැද්ද කියන එක මත තීරණය වෙන්නේ. නමුත් වැඩේ කියන්නේ ඔබ බණ ටිකක් අහන්න පටන් ගත්තා. ටිකක් ඉස්සරහට එනවා. දැන් හැමදාම බණ ටිකක් අහනවා. දැන් ඉතින් නිවන් දකින්නද දැන් මේ? නිවන් දකින්න ගමන් ඉන්නේ. වෙච්ච ගමන්ම මොකක් වෙනවද? ඕක බෑලා යනවා. අන්න ඒක වෙන්න දෙන්නේ පව ඔබේ හිතේ. හොඳයි ඔබ ඉස්සරහට එන එක. තිලුවසියක් වෙනවා නම් සිල් ශ්‍රාවිකාවක් වෙනවා නම් ශ්‍රාවක මහත්තයෙක් වෙනවා නම් මේ වෙලා ඉන්න නෝල්ල මහතුරු බලන්න ඕනේ. ඉස්සර තියෙන උනන්දුව තිබ්බ උනන්දුව බහැලා යනවාද කියලා. බහැලා යන දෙන්නේ පවුක. මේ ලෝකේ යමක් පටන් ගන්නවා කියන එක තියෙන. හරි අමාරු වැඩක්. යමක් පටන් ගන්නවා කියන එක. අපි කියමු කුඹුරු කොටන මහත්තයෙක් ඉන්නවා. උදැල්ලෙන් තමයි දැන් කුඹුර කොටන්නේ. මේ මහත්තයට අපි මැෂින් එකක් දීලා ඉවර වෙලා මේ බලන්න මහත්තයෝ මෙන්න මෙහෙම ගිහිල්ලා මේක අරගෙන මෙහෙම කරද්දී මෙන්න මේක ඔබලා මෙහෙම කරාම ඕක නිකම්ම කෙටිනවා කියලා වෙලා මේ මහත්තයට ඕක ඉගෙනුවොත් පළවෙනි දවසේම කොහොමද තත්ත්වේ? ශාන්‍යමයි නේකනේ මාර බාණ්ඩ නෙමෙයි හෙන්න දාඩිය දාගෙන උදුර කොටන්න ඕනේ නෑනේ. එන්නේ වෙනවා. ඇවිල්ලා මොනා කරනවද? ඔන්න දැන් කරන්න පටන් ගන්න. කොහොම කරයිද? ඔන්න උගන්නපු දවසේ ඔන්න පළවෙනි දවසේ එහෙන උනන්දුයි. දෙවෙනි දවසේ යද්දි ඔන්න ටිකක් පොඩි චකිතයක් දෙන්න. දැන් මේක ඔබලා කැඩෙයිද මේක? වෙන මොකක් හරි වෙයිද? තුන්වෙනි දවසේ යද්දි ඒ නිසා ඔය කරන්න තියෙන උනන්දුව බහැලා ටික දවසකින් මොනා කරනවද? අනේ ඕකට වඩා ලේසි බං උදැල්ලෙන් අරගෙන ගහගෙන ගියා මේක මේ හරි බයයිනේ. මේක මේ පාවිච්චි කරද්දී ඕක කැඩුනොත් එහෙම ඔය වගේ මේ උදැල්ල කැඩුනොත් මිටක් දා ගන්න. ඕක ලේසි වැඩන්නේ. කිලෙලක මොකක් කරනවද? උදැල්ලම කොටන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ හැටි එහෙම තමයි. මෙච්චර කල් ජීවත් වෙච්ච විදිහක් තියෙනවා නම් ඒකට වඩා වෙනස් යමක් කියලා දුන්න ගමන් මොනවා වෙනවද? එක පාටම උඩට ඇවිල්ලා හිමීට බෑලා හිටපු එකටම එනවා. වෙනස් වෙන්න කැමති නෑ. ඒ නිසා අලුතෙන් යමක් පටන් ගන්නවා කියන එක හරි අමාරු වැඩක්. අලුතෙන් යමක් දුන්නත් ඔව් හොඳයි ඉතින් අනිත් ඔක්කොම කරත්වා මට නම් හරි අමාරුයි. ඒ නිසා මං නම් කරන්න එච්චර නැඹුරුවක් නැහැ. ඒ වුණාට ඒක හොඳ එකක්. කරන්න ඕගොල්ලෝ කරන්න.
කරන්න හිත නැඹුරු වෙන්නේ නැහැ. මොකද ජීවත් වෙන විදිය වෙනස් කරන්න කැමති නැහැ. වෙනස් විදිහකට ජීවත් වෙන්න පටන් ගත්ත ගමන් හරි අමාරුයි. ඒ නිසා පළවෙනි අමාරු දේ තමයි මොකක් කරන එකද? යමක් කරන්න පටන් ගන්න එක. වෙනස් වෙන්න තියෙන අකමැත්ත නිසා. පටන් ගත්තා නම් හැබැයි පටන් ගත්තට වඩා අමාරු දෙයක් තියෙනවා. පටන් ගන්න එකත් ලේසි මොනා කරනවට වඩාද? ඒක එක දිගට කරන් යනවට වඩා. පටන් ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි කරන් යන්න පුළුවන් ගියාම ඉතින් දිගටම කරනකොට මොනා වෙනවද? බැටරි බහිනවා. ඒ නිසා ඒක කොහොම හරි බැටරි කොහොම හරි බහින්න නැති වෙන්න දිගට කරන් යනවා කියන එක ඒක පුදුම අමාරු වැඩක්. ඒක ඔබ අපි මොන හරි ඔබ පින් මම හැමදාම බුදුහාමුදුරන්ට පහන තියෙනවා. මොකද තත්ත්වේ පටන් ගනිද්දී නම් භාග්‍යවතුන් වහන්සේ හම්බු එහෙම පටන් ගන්න. ඒ කාලයක් යනකොට මොන වෙනවද? දැන් අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා ඔක්කොම මැදේ භාග්‍යවතුන් වහන්සේට පහන තියෙනවා. ඔන්න බුදුනි මල් මෙන්න මැන්ද බං. මට මතකයි අර මේ පුංචි කාලේ මේ අපිට ගාත කියන්න වෙනකොට දැන් ඉතින් මල කරදරේ මේ ගාතත් කියන්න වෙලා කරන් යනවා කියන එක හරි අමාරු වැඩක්. පටන් ගන්නකොට හෙන උනන්දුවෙන් පටන් ගත්තට ඔක මොනවා වෙනවද? බැහැලා යනවා. ඒ නිසා මේකට වඩා අමාරු වැඩක් තියෙන මොකක් කරන එකද? එක දිගටම කරගෙන යනවා කියන එක. මේ දෙක ගැන නෙමෙයි මම මේ කියන්න හදන්නේ. මීටත් වඩා අමාරු එකක් තියෙනවා මේ ලෝකේ. ඒක තමයි මට තේරෙන විදිහෙන් නම් අමාරු මේක. ඒකට තමයි මම ඔබට කියන්නේ මේක කඩා ගන්න එපා කියලා. කරගෙන ගියපු යමක් තියෙනවා නම් ඕක පල්ලෙහාට වැටුනොත් නැවතුනොත් ආයි පටන් ගන්නවා කියන එක ඒක මේකට වඩා අමාරුයි. මම උදාහරණයක් දෙන්නම්. දැන් මෙතන ඇදෙන වැඩට යන පිරිස් මොකද කියන්නේ? බදාද වැඩට ගිහිල්ලා බ්‍රහස්පතින්දර වැඩට යන්නේ කොහොමද? ඉරිදා ගෙදර ඉඳලා සමුදර වැඩට යන්නේ කොහොමද? බ්‍රහස්පතින්දර වැඩට යන්නද අමාරු සමුදර වැඩට යන්නද අමාරු? ඇයි ඉතින් මම කියන්නේ බ්‍රහස්පතින්දත් එදා වැඩට යන්න තිබුණා. ඉතින් යනවා. සමුදත් එදා වැඩට යන්න තියෙනදී යනවා. මොකද වෙනස? වෙනස තමයි කලින් දවසේ වැඩට ගියාද වැඩට ගියේ නැද්ද? කලින් දවසේ ගෙදර හිටියේ එතකොට පොඩි චූන් එකක් එනවා. අම්මෝ අර වැඩ කරලා ගෙදර හිටියට පස්සේ කොච්චර නිදහස්ද නේද? එකපාරටම ආපහු වැඩට යන්න වෙනකොට හම්බේ දැන් ඉතින් ආයි වැඩට යන්න තියෙනවනේ කියලා තමයි පටන් ගන්න. ඒක පුදුම අමාරුයි. බදා ඉඳලා ඉඳන් බ්‍රහස්පතින්දට වැඩට යන්න තියෙන එක තමයි කරගෙන යන්නේ කී තියෙන්නේ. ඒකත් අමාරුයි. හැබැයි ඊට වඩා අමාරු වෙනව මොන වුණාමද? නවත්තලා පටන් ගන්නවා නම්. මොකද නවත්තලා පටන් ගන්නකොට තේරෙනවා නැවැත්තුවම දැන් ඉතින් ඒ කරදරෙන් නිදහස් වෙනවා. මොකද කරගෙන යනවා කියන එක හරි අමාරු වැඩක්. ඒකෙන් නිදහස් වුණා. ආයි පටන් ගන්නවා දැන් ඉතින් මේ මල කරදරේ ආයි ඉතින් දිගටම කරන්න එපැයි ඉතින්. අපි පාඩම් කරන තියෙනවා නම් මේ කාලේ පාඩම් කරන කාලේ විභාගයට ඔන්න ලඟ වෙලා පාඩම් කරන්න තියෙනවා. මලකයක් වුණා. දැන් දවස් 7ක් එක දිගට මොනා කරනවද? දැන් ඉතින් දැන් මොන පාඩම්ද? දැන් ඉතින් දවස් 7 ඉවර වෙලා පාඩම් කරන්න පටන් ගන්නකො බලන්න. අද එක්කෝන්නේ අද ටිකක් ඇඟටත් අමාරුයි මේ දවස් 7 නිදිමාර ලෙවල් ඉවර වෙච්ච ගමන්නේ අද ඇතැල්ල හිට පටන් ගන්න. ඔය ඇත්තටම අමාරුවද? ඔය ඇඟේ අමාරුවද? ඔය නිදිමතද? නැත්තම්
පාඩම් කරනවා කියන එක හරි අමාරු වැඩක්. දැන් ආයිත් පටන් ගන්නවා උඹේ. ආයි පටන් ගන්නවා කියන එක ඔන්න ඕකද. ආයි පටන් ගන්න හරි අමාරුයි. මොකද කරගෙන යන කවුරුත් කරගෙන යන්නේ කිසිම දෙයක් ලේසියකට නෙමෙයි. ඒ නිසා කරගෙන ගියපු එකක් නැවැත්තුවොත් ඒක ආයි පටන් ගන්නවා තරම් මේක තරම් අමාරු රාජකාරියක් තවත් නැහැ. ඔබ මොනනේ නිවන පැත්තට આવොත් එහෙම අපි හිතමුකෝ ඔබ මග වඩාගෙන බණ අහගෙන මොන හරි කරගෙන ගියා. අපි ඉතින් ඔබ නිකන් මොන හරි කල්පනා කරලා ප්‍රශ්නයක් ගැටලුවක් විසඳගෙන එක්තරා ලෙවල් එක ඉතින් ඔන්න ජීවත් වුණා. මොන හරි දැන් බහැලා ගිහලා කරගෙන ගියපුව බහැලා ගියා. මොන දැන් ආයි පටන් ගන්න දැන්ට ඇවිත් තියෙන්නේ. ඔක ආයි පටන් ගන්න දැන්ට ආපු ගමන් බලාපොරොත්තු වෙනවා අර කලින් හිටපු ලෙවල් එකට කරගෙන යන්න. අපි කියමුකෝ ඔන්න පුණ්‍යානුමෝදනාව හැමදාම රැට නිදා ගන්න කලින් කළා. ඔන්න කරගෙන ගිහිල්ලා 7 දවසක් ආවා ඉතින් මල ගෙදරක්. ඒ නිසා දැන් බහැලා. දැන් ආයි පටන් ගන්නකොට එකපාරටම හිතට එන්නේ නිකන් අර මුල ලෙවල් එකට කොහොම හරි කරගෙන යන්න. නැතනම් අපි දවස් 7ක් ගියා බහැලා ගිහලා නැත්තරම නැති වෙලා ගියා. ඔන්න දේශනාවක් කිව්වා පුණ්‍යානුමෝදනාව එහෙම කරගෙන යන්න. ඉතින් අපරාධය ඕවා නැති කරගන්න එපා කියලා. මතක් කරලා දුන්නම දැන් අනේ ඔව් ආයිත් පටන් ගන්න ඕනේ කියලා හිතුණා. ආයි පටන් ගන්න ඕනේ කියලා හිතෙද්දී මේ කරගෙන ගියපු ලෙවල් එකට පටන් ගන්න තමයි කැමති. හැබැයි පටන් ගන්නකොට කරගෙන ගියපු ලෙවල් එකට දැන් පටන් ගන්න බෑ. දැන් පටන් ගන්න පළවෙනි දවසේ නම් ඔන්න චුට්ටක් කරා. දෙවෙනි දවසේ යනකොට බෑ ගන්නවා. ඉතින් මට ආයි ගන්නවා. හරම්බෝ දැන් ඉතින් අර දිග පුණ්‍යානුමෝදනාව කරන්න තියෙනනේ. එතකොට හරි අමාරුයි. ඒ ටික එනවා. ඒ ටික එද්දී හිත හරි කැමති මොන වෙනවටද? අර ඒ දවස්වල වගේ කරන්න තිබුණා නම් කරනවා කියලා කරන්න හැදුවට දැන් ඒ දවස්වල වගේ කරගන්න බෑ කියලා තේරෙනකොට මොන වෙනවද? මේ ආයි පටන් ගන්නවා කියන එක හරි අමාරුයි. මොකද ඒ දවස්වල වගේ කරන්න බෑ කියලා තේරිච්ච ගමන්ම කරගෙන යන්න දිනු නන්දු බහිනවා. ඒකයි මම මේ ඔබට කියලා දෙන්න හදන්නේ. ඔබ ආවා. ඔබ කරගෙන යනවා. ඔය කරගෙන යන ගමන් කොහෙටත් යනවද? බැහැගෙනත් යනවා. බැහැගෙන ගියා නම් ඒ තමයි ඔබ නිවනේ වැටෙන අමාරුම තැන. මේ බැහැගෙන යන කලාවේදී කාටවත් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ බැහැගෙන යාම සම්බන්ධයෙන්. දැන් ඉතින් අපි පොඩක් ස්ටේබල් වෙලානේ තියෙන්නේ. මං කියන්නේ බණත් අහනවා හැමදාම සෙන්සුරාදට එනවා. ඉතින් අපි දැන් ජීවිතේ නිවන වෙනුවෙන් ටිකක් කැප කරලා තියෙන. ඉතින් ඒ නිසා ඉතින් කමක් නැහැ. ඉතින් පොඩි ප්‍රශ්නත් එනවා. ඉතින් ටිකක් බහිනවා. නමුත් ඉතින් ස්ටේබල් නේ. ගාගෙන බැහැගෙන ගිහලා මේ හරියට බැස්සට පස්සේ දැන් ජීවත් වෙනවා හරි අමාරු වුණාට පස්සේ දැන් නෑ මේ හරිය මෙහෙම කරලා හරියන්නේ නෑ කියලා පටන් ගන්න හදනවා. කොහොම පටන් ගන්නද? ආයිත් පටන් ගන්න තමයි හදන්නේ. ආයි පටන් ගන්න හදනකොට පටන් ගත්තේ මේ හරිය. නිවන පටන් ගත්තේ මේ හරිය. බැහැගෙන ගිහිල්ලා දැන් මේ හරියේ ඉන්නේ. දැන් පටන් ගන්නකොටම කැමති කොයි හරියට එන්නද? මෙතනට ඇවිල්ලි වෙලා. නැත්නම් මේ හරිය තමයි කැමති ඉන්න. නම පටන් ගන්න තියෙන්නේ මෙතන ඉඳන්. මෙතන ඉඳන් පටන් අරගන්න ඕම කරලි වෙලා. ආයිත් අනේ බෑ ඉතින් අම්මෝ ඒ වගේ කරන්න බෑනේ මං කියන්නේ. ඒ නිසා ආයි ඉතින් සුපුරුදු පැවැත්මට එනවා. ඉතින් ඔහොම වෙනවා. මේ ටිකත් මම කියන එක. දැන් ඉතින් දැන් කොහොම සෙන්සුරාදට එනවනේ. ඒ නිසා එනවා. ඇවිල්ලා ඉතින් බණ අහන්න ඉඳ ගන්නවා. ඉතින් තරහ වෙන්න එපා.
නිින්ද ගියොත් නිින්ද යනවා ඉතින් මොනවා කරන්නේ? කමන්නේ ගන්න නිින්ද යන්නේ. ඔහොම තමයි ඉතින් දැන් බැහැගෙන ගිහිල්ලා දැන් මොනවා වෙලාද? දැන් ඉතින් නැගිටින්න කියලා උනන්දුවක් කියලා එකකුත් එහෙම නෑ. ඉතින් දැන් නැගිට්ටත් එකයි නැගිටින්නේ නැතත් එකයි මං කියන්නේ. දැන් බනට ගැහුන්නේ නැහැ කියලා වෙලා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැන් කොහොම බන අහනවනේ. ඉතින් බන ඇහුණත් එකයි බන ඇහුනේ නැතත් එකයි. දැන් මං දාස්ට කරනවා කියලා හිතන්න එපා. මම මේ කියන්නේ ඉතින් එහෙම වෙලා නැද්ද? මං කියන්නේ නිවන ඉස්සරහට යන්න තියෙන උනන්දුව මැරිලම ගිහිල්ලා. අන්න ඒක වෙන්න දෙන්න එපා ඔබට. මොකද මෙතනට ආවට පස්සේ මේක උඩට නංවන්න ඕකට සෑහෙන එෆර්ට් එකක් ඔබ තුල නැගෙන්න ඕනේ. එන්නේ ඔබට කවුරුහට මේක නංවන්න කතා කරන්න උනොත්. එන්නේ දැන් මම කතා කරනවා කිව්ව. මට ඉතින් කොහොමද ඔබට කතා කරන්න තියෙන්නේ? මට කතා කරලා මොකද කරන්න තියෙන්නේ? මට කතා කරලා යන්න තියෙන්නේ. දැන් මම දැනුත් කතා කරනවා. ඉතින් කතා කරලා ඉතින් මම වඩිනවා. ඊට පස්සේ ඔබ මෙතන හිටියේ. එතකොට මම බණ කියනවා. එතකොට මොකද කරන්න තියෙන්නේ? ඉතින් බණට කියලා මට වඩින්න තියෙන්නේ. ඔබ මෙතන හිටියේ. එතකොට මට මොකද කරන්න තියෙන්නේ? ඉතින් බණට කියලා වඩින්න. ඔබ මෙතන ඉන්නේ. මට මොකද කරන්න තියෙන්නේ? බණට කියලා වඩින්න තියෙන්නේ. ඔබට මොකද තත්ත්වේ? ඔබ මෙතන හිටියේ නම් ඉතින් මෙහෙම කරගෙන යන්න. මෙතන හිටියේ නම් ඉතින් එතන ඉඳන් ඉස්සරහ. මෙතන නම් හිටියේ. ඔබේ ජීවිතේ කරන්න තියෙන කටයුත්ත ඒක එන්න වෙනස් වෙනවා. මෙතනදී ඉන්නේ මත ඔබට කරන්න තියෙන කටයුත්ත අමාරුද නැද්ද කියන එක වෙනස් වෙනවා. ඒ නිසා මම දන්නවා මේක අමාරුයි. මේක අමාරුයි කියන්නේ මේ කරගෙන යනවා කියන එක මේක අමාරුයි. හැබැයි මේක අමාරුයි කියලා මොනා කරන්න එපාද? අතහැරලන්න දාන්න එපා. මොකද අතහැරලා දාපු යමක් තියෙනවනම් ආයි පටන් ගන්නෙ නෑ ෂොට් එකටම. ඒක පටන් ගන්න ඔබ තුල පුදුම තරම් වීර්යයක් තියෙන මිනිසෙක් වෙන්න ඕන. මම දන්නේ සිරසල් ගන්නවල භාෂාවෙම ඉගෙන ගන්නවා. එහෙම කවුරු ඉන්නවද? පටන් ගන්නකොට කොහොමද? ඉන්නවා කියලා හිතාගෙන කතා කරා. පටන් ගන්නකොට කොහොමද? කරමු යන් පටන් ගන්නවා. ඊට පස්සේ නේද කරගෙන යනවා. ඉතින් කොහොම හරි කරගෙන යනකොට ටිකක් අමාරුයි. පටන් ගන්නකොට වඩා අමාරුයි. ඔන්න පටන් අරගෙන කරගෙන යනවා. යන ගමන් බැස්සොත් බහැලා ආවොත් කොහෙටම එනවද? අම්මෝ බෑනේ. දැන් ඇති. දැන් නම් බෑටම එනවා. බෑට ආපු එක්කෙනෙක්ට ආයි පටන් ගන්න කියන බලන්න. අලුතෙන් පටන් ගන්න කෙනෙක්ට පටන් ගන්න කියනවල කියන එක ලේසි. කාට කියනවට වඩාද? කරලා බැරි වෙච්ච කෙනෙක්ට පටන් ගන්න කියනවට වඩා. යම් අත්දැකීමක් ලැබලා අතහැරලා දැම්මනම් යමක්. එයාට ආපහු ඒක කරන්න නැඹුරු කරනවට වඩා හරි ලේසි කව නැඹුරු කරන එකද? අලුතෙන් යමක් පටන් අරගෙන යන මනුස්සයට කියන එක සහ කරගෙන යන මනුස්සයට ඕක දිගට කරගෙන යන්න කියන එක මේ දෙකම ලේසි. මේකට වැටුණ මනුස්සයව ආපහු උඩට ගන්නවට වඩා. මේකේ යන අය බය නැතුව කොහෙට වෙනකන් එනවද? මේකට වෙනකන් එනවා. ඇත්තටම බය නැතුව මේකට වෙනකන් එනව නෙමෙයි. ඔය බය නැතුව හිතා ගන්නව මොනවා කියලාද? ස්ටේබල් වෙලා තියෙන්නේ. දැන් නිවනේ තමයි. දැන් ඉතින් අපි ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් බල ටිකක් අහනවා, මේ ටික කරන් යනවා, අර ටික කරන් දැන් ඉතින් ස්ටේබල්. ගිහිල්ලා කොහෙට වෙනකන් එනවද? මේකට මං කියන්නේ මේකේ හිටියනම් මේකට කලින් හිටපු විදියට හිටියනම් මේකට ගෙනත් දාන්න තිබුණේ. මේකට වැටුනම මේ දෙකටම වඩා බරපතල තැනකට වැටුනේ ඔබ. නමුත් වැටෙනකොට කාටවත් දෙන්නේ නැහැ මොනවා කියලාද? මේ දෙකටම වඩා බරපතල තැනකටයි වැටෙන්නේ කියලා.
ඒ නිසා ගිහිල්ලා ඔකට වැටෙනවා. මගේ පළවෙනි ප්‍රශ්නය ඔබට ලැබෙන. නිවනේ මේකට වැටුනහම අපිට මොනවද නැති වෙන්නේ? අපිට මොකුත් නැති වෙන්නේ. ඔබට මොනවද නැති වෙන්නේ? ඔබට නිවනේ ඔක්කොම නැති වෙනවා. මේකේ ඉඳන් පහලට බහිනවා නම් බය වෙන්න ඕනේ මන්ද? නැත්තම් බය වෙන්න ඕනේ ඔබද? බය වෙන්න පිටු. මෙන්න මේක චුට්ටක් හරි ඔබ ඇතුලේ වැඩ කරනවා කියලා තේරෙනවා නම් නිවන වෙනුවෙන් දාපු එෆර්ට් එක බහිනවා කියලා තේරෙනවා නම් දැන් එහෙම ඉස්සර තරම් උනන්දුවක් නැහැ වගේ දැනෙනවා නම් බය වෙන්න ඔබ. මේ පැත්තේ නම් ඉන්නේ. මේකට වැටිච්ච ගමන් මෙතන කෙරවලටම වැටිච්ච ගමන් එන්නේ හරියන්නේ මම හිතන්නේ එහෙට ගිහිල්ලා හරියන්නේ නැහැ. වෙන තැනකට යම් බලන්න. හරි. ආයි පටන් ගන්න බෑ කොහොමද? දැන් වෙන තැනකින් තමයි පටන් ගන්න. සීලෝවැසි ශ්‍රාවික මහතුරු වගේ මොකෝ හරි ඊට වඩා ඉස්සරහකට ඇවිල්ලා නම් ඉතින් පුටු උඩ නිදි. ලක්ෂ පාරක් ඇහැරෙව්වත් මේම ඇරිලා දැන් මේක ස්ටාර්ට් කරලා දෙනවා කියන එක පුදුම අමාරුයි. අර මේ කටු තියෙන පුටුවක වගේ ඉඳලා තියන්න ඕනේ. නින්ද යන්නේම නෑ ඇනිනවනේ. කමන්නේ නේ මම ප්‍රසිද්ධිය ගන්නවා කියලා හිතන්න එපා. මම මේ කියන්නේ ඔබ නිවන ඉස්සරහට ආවා කියලා එහෙම ඔබට හිතෙන්න දෙන්න එපා. ඔබ ඔය නිවන ඉස්සරහට ආපුවා කියලා හිතිච්ච ගමම ඔබ නිවනේ පස්සටයි යන්නේ. ගුරුහාමුදුරු කියන හරි අපුරු කතාවක් මේ. කවදාවත් පස්ස දිහා බලාගෙන එන්න එපා. ඉස්සරහා දිහා බලාගෙන යන්න කියලා. අනේ මෙච්චර යවුන් මැද්දේ මං කොච්චර හොඳයිද කියලා බලන්න එපා. නිවන ඉස්සරහෙන් කරගත්ත පිරිසක් දිහා බලාගෙන යකෝ තාම කරගත්තේ නෑනේ මට තව කොච්චර තියෙනවද අරකක් තියෙනව මේකක් තියෙනව ඒක කරගන්නේ කෙසේද කියලා බලාගෙන යන්න කියලා. එතකොට ඔබට හැමතිස්සෙම ඉස්සරහෙන් යමක් දිහා බලාගෙන යනවා නම් හැමතිස්සෙම සාක්ෂාත් කරන්න යමක් තියෙනවා. ඒක සාක්ෂාත් කරන්න උත්සාහ කර යනවා මිසක් කවදාවත් මොකක් වෙන්නේ නැද්ද? ස්ටේබල් වෙන්නේ නැහැ.